අපි බලමු මේ Excel වලින් chart එකක් හදාගන්නේ කොහොමද කියලා. graph එකක් ඒ වගේ දේවල් අපිට පුළුවන් Excel හරහා කරන්න. මුලින් මේ සඳහා අපිට මේ වගුවක් ඕනේ. මම මේ උදාහරණයක් ලෙස මේ වගුව ඉදිරිපත් කරනවා. මෙතන අපි මේ පළතුරු අපනයනය සම්බන්ධයෙන් අපි හිතමු වර්ග දෙකක් තියෙනවා. A B C D කියලා රටවල් හතරක් තියෙනවා. ඒ අතර අපනයනය කරන ප්‍රමාණය 1000න් අපි ගමු. ඒ අනුව 25000 10000 එක අපි 1000න් බෙදලා තියෙන්නේ මෙතන. ඒ වගේ වගුවක් ඉස්සෙල්ලා සකස් කරගන්න ඕනේ. ඒතර මේ ආකාරයට මම සකස් කරපු වගුවක් සරලව ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟ chart එක හදන්න මුලින්ම මේ වගුව ඒ කියන්නේ දත්ත ඒරියා එක මුලින්ම සිලෙක්ට් කරන්න. ඒ කියන්නේ mouse එක ක්ලික් කරගෙන මේ ඒරියා එක සිලෙක්ට් කරන්න ඕනේ. ඔන්න ඔය ආකාරයට මුලින්ම මේ දත්ත ඒරියා එක තෝරන්න. තේරුවෙන් පස්සේ ඒ කියන්නේ ඒ ප්‍රස්ථාරය අඳින්න නැත්නම් chart එක අඳින්න අවශ්‍ය දත්ත ඒරියා එක තමයි මම ඔය සිලෙක්ට් කරේ. මේ ආකාරයට සිලෙක්ට් කරලා ඊට පස්සේ මෙතන බලන්න මේ ටැබ් එකේ මේ ටැබ්ස් වල තියෙනවා ෆයිල් හෝම් ඉන්සර්ට් කියලා ටැබ් එකක් ක්ලික් කරන්න ඉන්සර්ට් ටැබ් එක. ඉන්සර්ට් ටැබ් එකේ තියෙනවා chart කියලා group එකක්. මේ තියෙන මේ ඒරියා එක තමයි chart කියන්නේ. එතනින් අපිට තෝරන්න ඕනේ chart වර්ගය. දැන් අපි හිතමු මට column chart එකක් ඕනේ කියලා මේ තියෙන column කියන එක. column නැත්නම් bar chart කියලා කියනවා. මට bar chart එකක් අඳින්න ඕන නම් මුලින්ම මෙතන මේ down arrow එකක් තියෙනවා මෙතන. ඒක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරපුවම ඒ අවශ්‍ය type එක අපිට එනවා. bar chart වලත් මොන 2D එකක්ද නැත්නම් 3D type ද ওই විදිහට දැන් 3D එකක් නම් ඔන්න ඔය වගේ පල්ලෙහා preview එක පෙන්නනවා. අපිට තෝරගන්න පුළුවන්. දැන් මම මෙතන කියන්නම් 2D එකේ මේ පළවෙනි ආකාරය. මෙන්න මේ ආකාරයේ chart එකක් ඕනේ කියලා. එහෙනම් ඒක උඩ ක්ලික් කරන්න පුළුවන්. ක්ලික් කරායින් පස්සේ මෙන්න මේ වගේ chart එකක් insert වෙනවා. මෙන්න මේ worksheet එක උඩට insert වෙනවා. දැන් අපිට පුළුවන් මේකේ chart title එක වෙනස් කරන්න. ඒ chart title කියන එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරලා අපිට පුළුවන් title එකක් අපිට අවශ්‍ය title එක අපි හිතමු fruit import කියලා. ඔය වගේ ටයිප් කරන්න අවශ්‍ය ටයිටල් එක. ඊළඟට මේකේ තව අපිට ෆෝමැටින්ග්ස් කරන්න පුළුවන්. දැන් chart style එක මෙතනින් change කරන්න පුළුවන්. ඔය වගේ chart style එකක් අපිට කැමති විදිහකට මේ chart style කියන area එකෙන් තෝරන්න පුළුවන්. ඊළඟට මේ chart එකේ type එක වෙනස් කරනවා නම් මෙතන change chart type කියන එක හරහා එහෙම වෙනස් කරන්න අවස්ථාවකුත් තියෙනවා. එතන ක්ලික් කරපුවාම මේ දැන් අපි හිතමු pie chart එකක් දාන්න ඕනේ කියලා. එහෙනම් pie chart කියන තැන ක්ලික් කරලා ඒක උඩ select කරලා OK කරන්න. එතකොට මේ chart type එක වෙනස් වෙනවා. අපි නැවත තිබ් එකට යන්න ඕන නම් තිබ්බේ bar chart එකක්. ඒක column chart එකක් තමයි තිබ්බේ. එතනින් වර්ගය තෝරලා OK බටන් එක ක්ලික් කරන්න පුළුවන්. ඔය විදිහට අපිට පහසුවෙන්ම chart එකක් ඇඩ් කරන්න පුළුවන් මෙන්න මේ Excel sheet එකට.